හරි අයබන් ළමයි අදත් රසායනික ගණනයේ ගැටලුවක් සම්බන්ධයෙන් තමයි මම ඔයාලා ගාවේ. එතකොට අද අපි කතා කරන්නේ ද්‍රාවණ මිශ්‍ර කරලා හදන ගණිත ගැටලුව සම්බන්ධයෙන්. එතකොට ඒ වගේ ගණිත ගැටලුවක් හදන්නේ කොහොමද කියන එක ඉගෙන ගන්න අපි දැන් යමු. හරි ළමයි. දැන් මේකයි ගැටලුව. 0.4යි මවුල ඝන ඩෙසිමීටර් බේරියම් නයිට්‍රේට් හා 0.1යි මවුල ඝන ඩෙසිමීටර් බේරියම් නයිට්‍රේට් පමණක් භාවිතා කර 0.2යි මවුල ඝන ඩෙසිමීටර් බේරියම් නයිට්‍රේට් ද්‍රාවණයක ඝන සෙන්ටිමීටර් 500 සෑදීමට අවශ්‍ය 0.1 මවුල ඝන ඩෙසිමීටර් බේරියම් නයිට්‍රේට් පරිමාව සොයන්න. ඒ කියන්නේ මෙන්න මෙතනින් එන බේරියම් නයිට්‍රේට් පරිමාව හොයන්න ඕන මෙන්න මේ ගැටලුවේ හැටියට. හරිද? ඒතර අපි මේ ගානට යොමු වෙන්න මෙන්න මෙහෙමයි. අපි ඉස්සෙල්ලා කටු සටහනක් මෙහෙම අඳගමු. හරිද? කටු සටහනක් අඳගමු. දැන් මේ වගේ ගැටලු වලදී දැන් මම මෙතන මුලින්ම ගත්තා. මෙතන මේ තියෙන 0.4යි මවුල ඝන ඩෙසිමීටර් මෙන්න මේ ද්‍රාවණය. හරි. එතකොට මම මෙතනින් අඳගත්තා 0.1යි මවුල ඝන ඩෙසිමීටර් ද්‍රාවණය. එතකොට අපිට පොඩ්ඩක් ගැටලුව හදන්න පහසු වෙනවා. හරිද? එතකොට දැන් අපිට අවශ්‍ය කරන අලුත් ද්‍රාවණය තියෙනවනේ. එතකොට මෙන්න මේකෙන් යම් පරිමාවකුයි දෙකෙන්ම දාලා හදනවා අලුත් ද්‍රාවණය. හරිද? ඒ ද්‍රාවණය තමයි වෙන්න මේ ද්‍රාවණය. 0.2යි මවුල ඝන ඩෙසිමීටර් වන බේරියම් නයිට්‍රේට් ද්‍රාවණය. හරිද ළමයි? හරි. දැන් මේක හදන්න අපි කොහොමද කරන්නේ? දැන් ඒකේ අහනවා ප්‍රශ්නේ අහන්නේ මොකද්ද? මෙන්න මේකේ මේ ඝන සෙන්ටිමීටර් 500. දැන් මේක 500 තියෙනවා. ඝන සෙන්ටිමීටර් 500 තියෙන්නේ. හරිද? එතකොට මේ ඝන සෙන්ටිමීටර් 500 හදන්න මෙන්න මේ දෙක විතරයි පාවිච්චි කරන්න පුළුවන්. වෙන කිසිම වතුරවත් කිසිම දෙයක් පාවිච්චි කරන්න බෑ. එතකොට අපි කොහොමද කරන්නේ? අන්න ඒක තමයි දැන් අපි කතා කරන්න යන්නේ. හරි. දැන් එතකොට අපිට හොයන්න ඕනේ මෙන්න මේ 0.2ක් සාන්ද්‍රණය තියෙන මේ බේරියම් නයිට්‍රේට් සාන්ද්‍රණය 500ක් තියෙනවා. එතකොට මේ 500ට වෙන්න මෙයාගෙන් අවශ්‍ය කරන පරිමාව. හරි. අපි එහෙනම් එයාගෙන් අවශ්‍ය කරන පරිමාව v කියලා ගමු. එතකොට මෙයාගෙන් එන පරිමාව අපිට ගන්න පුළුවන් ළමයි 500 ඍණ v කියලා. ඇයි? හදාගෙන ද්‍රාවණයේ තියෙන්නේ 500ක්. එතකොට මෙතන v ගත්තා නම් ඔක්කොම මෙතන එන්න ඕනේ 500යිනේ. එහෙනම් 500න් මේ v අඩු කරාට පස්සේ 500 ඍණ v. හරිද? එතකොට වෙන්න මේ මෙතනට තමයි යන්නේ. එතකොට අපිට v හෙවුවා උත්තරේ හරි. එතකොට කොහොමද කරන්නේ? මේකෙන් එන බේරියම් නයිට්‍රේට් මවුල ප්‍රමාණයත් මේකෙන් එන බේරියම් නයිට්‍රේට් ප්‍රමාණයත් දෙකේම එකතුව තමයි වෙන්න මේ ද්‍රාවණයේ තියෙන්නේ. හරිද? එතකොට අපි කොහොමද කරන්නේ? මෙන්න මෙහෙමයි. එතකොට අපි මේකට පාවිච්චි කරනවා මේකට පළවෙනි භාජනය කියලා දාගමු, මේකට දෙවෙනි භාජනය කියලා දාගමු, මේකට තුන්වෙනි භාජනය කියලා දාගමු. හරිද? එතකොට n1 ධන n2 සමානයි n3. ඔන්න ඔය තමයි මෙතඩ් එක. ඒ කියන්නේ මේකෙන් එන මවුලයි මේකෙන් එන මවුලයි තමයි මේ තියෙන්නේ. දෙකම දාපුවම එන මුළු මවුල තමයි මේ තියෙන්නේ. හරි. එතකොට මෙන්න මේ මවුල ගන්න හොයාගන්න යන්නේ. ඒ කියන්නේ මෙතනින් එන මවුල ගන්න. ඒක කොහොමද ගන්නෙ? එයාගේ සාන්ද්‍රණය 0.4යි. 0.4ක් මවුල තියෙනවා. කොච්චරකද? ඝන ඩෙසිමීටර් එකක. එහෙනම් ඝන සෙන්ටිමීටර් මෙන්න මෙච්චර ප්‍රමාණයක තියෙන මවුල දාන හොයන්න ඕනේ. හරිද? ඒකට එකතු කරනවා ළමයි n2 මෙන්න මෙතනින් එන 0.1යි මවුල ඝන ඩෙසිමීටර්. එතකොට ඒකේ තේරුම මොකද? ඝන ඩෙසිමීටර් තුළ මවුල 0.1ක් තියෙනවා. එහෙනම් 1000න් බෙදුවා v වලින් ගුණ කරා. හරි. ඒ අපි ගන්න පරිමාවනේ. එතකොට ඒක සමාන වෙනවා ළමයි මෙන්න මේකේ මේ ඝන සෙන්ටිමීටර් 500 තුළ තියෙන මවුල ප්‍රමාණයට. එහෙනම් ඒක සාන්ද්‍රණය 0.2යි මවුල කොච්චරද 1000ක. එහෙනම් 1000න් බෙදුවා 500න් ගුණ කරා. එතකොට ඕක සුළු කරා නම් උත්තරේ ගන්න පුළුවන්. කොහොමද ළමයි ඒක සුළු කරන්නේ? මේ පැත්තේ 1000 කැපුණා. මෙතනින් එනවා 0.4යි. මම ඒක ලියන්නේ නැහැ දැන් මේ මෙතනින් එහාට. මෙතන 500 ඍණ v
ධන 0.1යි ගුණ කිරීම v මෙතනින් එනවා. මෙතන 0.2යි 500යි මෙතනින් ගුණ කරාට පස්සේ 0.4 500 ගුණ කරාට පස්සේ ළමයි කී දෙන්නේ? එතන එනවා 200ක්. 200යි මෙතනින් එනවා 0.4යි v 0.1යි v 0.2 500 ගුණ කරපුවාම එනවා 100ක්. එතකොට මෙතනින් එනවා කීයද ළමයි? 200යි මෙතන 0.4යි 4යි v ධන 0.1යි v නේ. එතනින් එනවා ඍණ 0.3යි v සමානයි 100යි. අන්තිම උත්තරේ නම මොකද්ද? මෙතනින් 200 ඍණ 100 මේ 0.3යි v අනිත් පැත්තට ගෙනියනවා. ඔහොම එනවා 100යි 3 බෙදීම 10 කියලා මම භාගයක් විතර ලියාගෙන මෙහෙම ගන්නවා. එතකොට ළමයි කොහොමද මම මෙතන උත්තරේ මෙහෙම දානවා. එතකොට එනවා 10න් ගුණ කරලා 3න් බෙදලා උත්තරේ v. ඒ කියන්නේ 1000 බෙදීම 3. ඒ කියන්නේ 333.333 ඝන සෙන්ටිමීටර්. ඔන්න මෙන්න මේක තමයි උත්තරේ. ඒ මොකද්ද? මෙන්න මේ 0.1ක් තියෙන සාන්ද්‍රණයේ තියෙන බේරින් නයිට්‍රේට් ද්‍රාවණයෙන් කොච්චරක්ද ඕනේ? 333.333. ඒතකොට ඉතිරි ප්‍රමාණය මේකෙන් එනවා. ඒතකොට මේ විදිහට තමයි මේ වගේ ගණිත ගැටලුවක් අපි හදන්නේ. එතකොට මෙන්න මේ මවුල සමාන කරලා හදන මෙතඩය තමයි පාවිච්චි කරන්නේ. එතකොට මම හිතනවා මේ ගාන වලට පැහැදිලි නැති කියලා. එතකොට මේ ප්‍රශ්න හා සම්බන්ධ තවත් ගැටලු අපි ඉස්සරහට සාකච්ඡා කරමු. එතකොට එතන ගානකින් හම්බ වෙනකන් අපි නවත්තමු.